ඔය අලුත් පරම්පරාවේ ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ අපි වගේ නෙවෙයි ඈ. මාර ක්‍රියේටිව්. මම උදාහරණයක් කියන්නම් ඒකට. දවසක් මම ඒ ළමයෙක්ට දුන්නා 7 පන්ති ළමයෙක්ට දුන්නා මෙන්න මේ සංඥක පහ යෙදුණු වචන පහක් ලියන්න කියලා. කොල්ලා මොකද්ද කරේ? කොල්ලා මට කිව්වා සර් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. සර් මං කියන දේ කරන්නකෝ. දැන් ඔන්න මං ඌ කියන දේ කරනවා. ඌ කිව්ව මොකද්ද? මේ අකුරු ටික නැවත ලියන්න. දැන් ඔන්න මං ලියනවා. සංඥක ග, සංඥක ජ, සංඥක ඩ, සංඥක ද, සංඥක බ. සර් ඔය අකුරු පහෙන් හතරක් ඉස්සරහින් අයන්න දාන්න. මොනවද මේ හතර? එකට දාන්න කිව්වා. දැම්මා. තුනට දාන්න කිව්වා. දැම්මා. හතරට දාන්න කිව්වා. දැම්මා. පහට දාන්න කිව්වා. දැම්මා. සර් ජ ඉස්සරහෙන් යන්න ලියලා මේක කියන්නේ යන්න ලියලා මෙන්න මේක මෙහෙම කරන්න කියලා කිව්වා. කතාව ඇත්ත නේද? ඉබේම වචන පහක් හැදිලා. අපි නම් ඒ කාලේ කොහොමද? කල්පනා කර වචන ලියන්න උත්සාහ කරනවා. හිතෙන්නේ නැද්ද? අලුත් පරම්පරාව අපිට වැඩිය මාර ක්‍රියේටිව්. චුට්ටක් කම්මැලි වගේ තමයි. හැබැයි උන්ට හරිම ක්‍රියේටිව්. මට නම් හිතුනේ එච්චරයි.